සුබ දවසක්. ගැඹුරු විමසුමට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද අපි කිමිදෙන්නේ යන්නේ ව්‍යාපාර ලෝකයේ ගිණුම්කරණයේ ඇත්තටම කොඳු නාරටිය වගේ වෙන සංකල්පයකට. ඒ තමයි ගිණුම්කරණ සමීකරණය. ඔව්. බොහොම මූලික ඒ වගේම අත්‍යවශ්‍ය දෙයක්. හරියටම. අපි අතේ තියෙනවා මේ මූලික අදහස බොම්බ පැහැදිලිව උදාහරණත් එක්ක විස්තර කරන හොඳ මූලාශ්‍ර ලේඛනයක්. ඔව්. ඉතින් අපේ අද මෙහෙයුම තමයි මේ සමීකරණය කියන්නේ මොකක්ද? ඒක ව්‍යාපාරයක මූල්‍ය තත්ත්වය තේරුම් ගන්න උදව් වෙන්නේ කොහොමද? සහ එදිනෙදා වෙන ගනුදෙනු ඒවා මේ සමීකරණයට බලපාන්නේ කොහොමද කියන එක පුළුවන් තරම් සරලව අල්ලගන්න එක. ඇත්තෙන්ම. මොකද මේක ඔබ කිව්වා වගේ නිකම්ම ගණිත සූත්‍රයක් විතරක් නෙවෙයි. ව්‍යාපාරයකට තියෙන සම්පත් මොනෝද? ඒ කියන්නේ වත්කම්, assets සහ ඒ සම්පත් වලට අයිතිය තියෙන්නේ කාටද කියන එක අතර තියෙන මූලික සම්බන්ධය තමයි මේකෙන් පෙන්눔 කරන්නේ. හයි. අයිතිය තියෙන පුරුවන් ව්‍යාපාරයේ අයිතිකරුවට ඒකට අපි හිමිකම equity කියනවා. equity. එහෙම නැත්නම් බාහිර පාර්ශ්ව වලට. ඒවට තමයි වගකීම් liabilities කියන්නේ. වගකීම්. ඔව්. මේ සමතුලිතතාවයේ තේරුම් ගැනීම තමයි මූල්‍ය වාර්තාකරණය සහ ව්‍යාපාරික සැබෑ තත්ත්වය විශ්ලේෂණය කිරීමේ පළවෙනි පියවර. හොඳයි. එහෙනම් අපි මුලින්ම මේ සමීකරණේ හරය අල්ලගමු. අපේ මූලාශ්‍රයේ 5.1 කොටස කියන විදිහට ඕනෑම ව්‍යාපාරයකට යම් යම් දේවල් අයිති. මුදල්, ගොඩනැගිලි, උපකරණ වගේ දේවල්. මේවට තමයි වත්කම්. එහෙම නැත්නම් assets කියන්නේ. හැබැයි පින් මේ වත්කම් නිකම්ම අහසින් වැටෙන්නේ නෑ නේද? ඒ හැම වත්කමකටම කවුරු හරි හිමිකමක්. එහෙම නැත්නම් claim එකක් කියන්න ඕනේ. ඔව්. ඒක හරිම වැදගත් කාරණයක්. ඒ කියන්නේ වත්කම් නිකන් ඇති වෙන්නේ නැහැ. ඒවට කොහෙන් හරි මූලණයක් තියෙන්න ඕන. හරි. ඉතින් වත්කම් වලට තියෙන හිමිකම් ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි. එකක් තමයි ව්‍යාපාරයට මුදල් හරි වෙනත් සම්පත් හරි සපයපු අයිතිකරුගේ හිමිකම. අපි ඒකට කියනවා හිමිකම equity නැත්නම් ප්‍රාග්ධනය capital කියලා. ප්‍රාග්ධනය. ව්‍යාපාරයේ වත්කම් වලින් කොටසකට හිමිකමක් තියෙනවා. ඒ කියන්නේ claim එකක් තියෙනවා. හරියටම. මේ බාහිර පාර්ශවයන්ගේ හිමිකම් වලට තමයි වගකීම් කියන්නේ. එතකොට මේ කියන වත්කම් අයිතිකරුගේ හිමිකම සහ අර බාහිර වගකීම්. ඔව්. අතර සම්බන්ධය තමයි ගණිතමය සමීකරණයකින් අපි ලියන්නේ. වත්කම සමානයි හිමිකම plus වගකීම්. assets equal to equity plus liabilities. හරියටම. ඒ කියන්නේ ව්‍යාපාරයට තියෙන හැම දෙයකටම කවුරු හරි හිමිකම් කියනවා. එක්ක අයිතිකාරයා නැත්නම් පිට කෙනෙක්. සරලයි වගේ පෙනුනට මෙතන තියෙන විශ්වීය නීතිය තමයි මේ සමීකරණයේ දෙපැත්ත හැම වෙලේම හැම තත්පරයකම සමාන වෙන්න ඕන කියන එක. හැම තත්පරයකම. ඔව්. ව්‍යාපාරයක තියෙන මුළු වත්කම් ප්‍රමාණය ඒ වත්කම් සඳහා තියෙන මුළු හිමිකම් ප්‍රමාණයට, ඒ කියන්නේ අයිතිකරුගේ සහ බාහිර පාර්ශවවල එකතුවට සෑම විටම සමාන විය යුතුයමයි. මේක නිකම්ම ගිණුම් තියෙන පහසුට කරන දෙයක් නෙවෙයි. මේකෙන් තමයි ව්‍යාපාරීය මූල්‍ය වාර්තාවල විශ්වසනීයත්වය රැඳිලා තියෙන්නේ. යම් විදිහකින් මේක ගැලපුණේ නැත්නම් ඒකෙන් කියවෙන්නේ කොහේ හරි වැරද්දක් වෙලා කියන එක. එක්ක ගණදෙනුවක් සටහන් වෙලා නැත්නම් වැරදියට සටහන් වෙලා. ඒක පැහැදිලි. හරි. එහෙනම් දැන් අපි බලමු මේ සමීකරණය ව්‍යාපාරයක් ආරම්භ කරනකොට ප්‍රායෝගිකව ගොඩනැගින්නේ කොහොමද කියලා. මූලාශ්‍රයේ 5.2 කොටසේ අර අමල්ගේ උදාහරණය තියෙනවානේ. ඔව්. හිතමු අමල් රුපියල් 500,000ක් යොදවලා තමන්ගේම ව්‍යාපාරයක් පටන් ගන්නවා කියලා. එයා විතරයි මුදල් දාලා තියෙන්නේ. වෙන කවුරුත් නැහැ. ඔව්. ඒ වෙලාවේදී ව්‍යාපාරයට රුපියල් 500,000ක වත්කමක්, ඒ කියන්නේ මුදල් කෑෂ් ලැබෙනවා. හරි. වත්කමක් ආවා. මේ සම්පූර්ණ වත්කමටම තියෙන එකම හිමිකම තියෙන්නේ අයිතිකරුවන අමල්ට. බාහිර පාර්ශවයකට කිසිම හිමිකමක් නැහැ. ඒ කියන්නේ වගකීම් බිඳුවයි. liabilities බිඳුවයි. ඔව්. ඉතින් සමීකරණය සරලයි. වත්කම් සමානයි හිමිකම. assets සමානයි equity. හරියටම සංඛ්‍යාත්මකව කිව්වොත් මුදල් 500,000ක බරාබරයි අමල්ගේ ප්‍රාග්ධනය 500,000ක්. හරි. සරලයි. දැන් හිතමු අමල්ගේ ව්‍යාපාරය ටිකක් දියුණු කරන්න ඕන වෙලා තව මුදල් ඕන වුණා. ඉතින් යා බැංකුවකින් රුපියල් 300,000ක ණයක් ගන්නවා. එතකොට සමීකරණයේද මොකක්ද වෙන්නේ? අර බැංකුවක් දැන් ව්‍යාපාරයේ වත්කම් වලට අයිතියක් කියනවා වගේ නේද? ඒක හොඳ ප්‍රශ්නයක්. ඔව්, එහෙම වෙනවා. මෙහෙමයි ව්‍යාපාරයේ මුදල් කියන වත්කම රුපියල් 300,000කින් වැඩි වෙනවා. නේද ණය ගත්තම. ඔව්, සල්ලි එනවනේ. ඒත් එක්කම අලුතෙන් බැංකු ණය කියන වගකීමකුත් රුපියල් 300,000කින් ඇති වෙනවා. අලුත් අයිටමයක් එනවා අනිත් පැත්තට. ඔව්. දැන් වත්කම් වලට හිමිකම් කියන දෙපාර්ශවයක් ඉන්නවා. අයිතිකරු අමල් සහ බාහිර පාර්ශවයක්
බැංකුව. එතකොට තමයි අපේ සම්පූර්ණ සමීකරණය අර වත්කම් සමානයි හිමිකම් ප්ලස් වගකීම් කියන එක ක්‍රියාත්මක වෙන්නේ. හරියටම. අමල්ගේ තත්වය ගත්තොත් දැන් මුළු වත්කම්, ඒ කියන්නේ මුදල් වෙන්නේ රුපියල් 510 අර කලින් තිබ්බ එකයි අලුත් 310යි. ඔව් 810ක්. රූ 810යි. අනිත් පැත්තින් හිමිකම, ඒ කියන්නේ අමල්ගේ ප්‍රාග්ධනය ඒක තාම 510යි. ඒක වෙනස්ුනේ නැහැ. හැබැයි අලුතින් එකතු වුණා වගකීමක්. බැංකු ණය රූ 310යි. ඔව්. එතකොට 510 ප්ලස් 310 ඒ පැත්තත් 810යි. දෙපැත්තම සමානයි. අන්න ඒකයි කාරණේ. හැම වෙලෙම සමාන වෙන්න ඕන. සරලව කිව්වොත් වගකීම් කියන්නේ ව්‍යාපාරයේ වත්කම් වලින් බාහිර පාර්ශවයන්ට ගෙවිය යුතු ප්‍රමාණය. හිමිකම කියන්නේ අර බාහිර අයට ගෙවන්න තියෙන ටික ගෙව්වට පස්සේ අයිතිකරුඩු ඉතිරි වෙන සුද්ධ වත්කම් ප්‍රමාණයට තියෙන හිමිකම. ඒකට තමයි රෙසිඩියුවල් ක්ලේම් කියන්නේ. ඒකත් හොඳ වචනයක්. රෙසිඩියුවල් ක්ලේම්. හරි හොඳයි. දැන් සමීකරණයේ ව්‍යුහය පැහැදිලි. ඊළඟට වැදගත්ම දේ තමයි ව්‍යාපාරයක දිනපතා සිදුවන අර දහසකුත් එක්ක ගනුදෙනු මේ සමීකරණයට බලපාන්නේ කොහොමද කියන එක තේරුම් ගන්න එක. මූලාශ්‍රයේ 5.3 කොටස අවධාරණය කරනවා සෑම ව්‍යාපාර ගනුදෙනුවක්ම මේ සමීකරණයේ අඩුම තරමේ අංග දෙකකටවත් බලපානවා. හැබැයි කොයිතරම් වෙනස්කම් වුණත් සමීකරණේ දෙපැත්ත සමාන වෙන සමතුලිතතාවයේ කවදාවත් බිඳෙන්නේ නැහැ කියලා. ඔව් ඒක තමයි ද්විත්ව සටහන් ක්‍රමයේ ඩබල් එන්ට්‍රි බුක් කීපින් එකේ මූලික පදනම. හැම දෙයකටම දෙපැත්තක් තියෙනවා වගේ. ඩබල් එන්ට්‍රි. ඔව් හැම ගනුදෙනුවකටම අදාළව කොහේ හරි දෙතැනක වෙනසක් සිද්ධ වෙනවා. ඒකෙන් සමතුලිතතාවය නිතරම පවතිනවා. අපි සරල උදාහරණ කීපයක් බලමුද මේක තවදුරටත් පැහැදිලි කරගන්න? හොඳයි බලමු. පළවෙනි එක. අයිතිකරු රුපියල් 810ක ප්‍රාග්ධනයක් යොදනවා. අපි කලින් කතා කළා වගේ නේද මේක? ඔව් අමල්ගේ කතාව වගේමයි. මෙතනදි වත්කම් පැත්තේ මුදල් 810කින් වැඩි වෙනවා. අනිත් පැත්තේ හිමිකම ප්‍රාග්ධනය 810කින් වැඩි වෙනවා. දෙපැත්තටම එකම බලපෑම. සමීකරණය සමතුලිතයි. හරි. දෙවෙනි ගනුදෙනුව ව්‍යාපාරයට අවශ්‍ය රුපියල් 100ක් වටිනා ලීබඩු වගේක් මුදලට මිලදී ගන්නවා. ෆර්නිචර් ගන්නවා කෑෂ් වලට. මෙතනදී මොකද වෙන්නේ? මෙතනදී වෙන්නේ සමීකරණයේ වත්කම් පැත්තෙම ඇතුලේ වෙනසක්. වත්කම් පැත්තෙම. ඔව්. ලීබඩු කියන වත්කම ලක්ෂයකින් වැඩි වෙනවා. ඒත් එක්කම මුදල් කියන වත්කම ලක්ෂයකින් අඩු වෙනවා. ආහා. එක වත්කමක් වැඩි වෙලා තව වත්කමක් අඩු වෙලා. හරියටම හිමිකමටයි වගකීම් වලටයි කිසිම බලපෑමක් නැහැ. මුළු වත්කම් ප්‍රමාණය වෙනස් වෙන්නේ නැති නිසා සමීකරණේ තාමත් සමතුලිතයි. හරි. ඒකත් පැහැදිලි. තුන්වෙනි එක රුපියල් 3 ලක්ෂයක බැංකු ණයක් ගන්නවා. මේකත් අපි කලින් කතා කරා. ඔව් අමල් ගත්තා වගේ. වත්කම් පැත්තේ මුදල් 3 ලක්ෂයකින් වැඩි වෙනවා. අනිත් පැත්තේ වගකීම් බැංකු ණය 3 ලක්ෂයකින් වැඩි වෙනවා. ආයේ දෙපැත්තම එකම ප්‍රමාණයකින් ඉහළ ගිහින් සමීකරණය සමතුලිත වෙනවා. ඔව්. මේ වගේ ගනුදෙනු සිද්ධ වෙනකොට වෙනස්කම් ටික වගුවක සටහන් කළාම හැම පියවරකදීම සමීකරණය කොහොමද සමතුලිතව පවතින්නේ කියලා පැහැදිලිවම බලා ගන්න පුළුවන්. මූලාශ්‍රයේ මේ වගේ වගු කිහිපයක්ම උදාහරණ විදිහට දීලා තියෙනව නේද? ඔව් තියෙනවා. ඒකට අපි දැන් මේ සරල උදාහරණ වලින් පදනම තීරුම් ගත්තා. දැන් බලමු මූලාශ්‍රයේ තියෙන ටිකක් විස්තරාත්මක සැබෑ ලෝකයට කිට්ටු උදාහරණයක් දිහා. සඳමිනිගේ ව්‍යාපාරය ගැන දීර්ඝ උදාහරණයක් තියෙනව නේද? ඔව් තියෙනවා. එතන මාසයක් ඇතුළත වෙන විවිධ ගනුදෙනු භාණ්ඩ මුදලට හෝ ණයට ගන්නවා, ලාභයට විකුණනවා, ණය ගෙවනවා, වියදම් ගෙවනවා, අයිතිකරු ගෙදර පාවිච්චිද බඩු ගන්නවා වගේ ගොඩක් දේවල් සමීකරණයට බලපාන හැටි පියවරෙන් පියවර පෙන්නනවා. ඔව් ඒ සඳමිනිගේ උදාහරණයෙන් වැදගත් කාරණා කීපයක් ඉස්මතු වෙනවා. එකක් තමයි ඔබ කිව්ව ලාභයකට භාණ්ඩ විකුණනකොට මොකද වෙන්නේ කියන එක. ඒක වැදගත්. හිතමු අපි රුපියල් 100,000ක් වටිනා භාණ්ඩ තොගයක් ඉන්වෙන්ටරි රුපියල් 1,25,000කට මුදලට වික්ක කියලා. කෑෂ් සේල් එකක්. හරි. 25,000ක ලාභයක් තියෙනවනේ. ඔව්. එතකොට වත්කම් පැත්තේ තොගය 100,000කින් අඩු වෙනව නේද? බඩු ගියානේ. ඔව් තොගය අඩු වෙනවා. ඒත් මුදල් කියන වත්කම 1,25,000කින් වැඩි වෙනවා. ඔව්. එතකොට වත්කම් පැත්ත සුද්ධව දත්තම ඍණ 110යි ප්ලස් 125යි 25,000කින් වැඩි වෙලා. හරි. net effect එක +25000යි වත්කම් වලට. ඔව්.
දැන් සමීකරණය ගැලපෙන්න නම් අනිත් පැත්තත් 25000කින් වැඩි වෙන්න ඕන. ඒ වැඩිවීම තමයි මේ ගනුදෙනුවෙන් ලැබුණු ලාභය, profit. ලාභය අයිති වෙන්නේ කාටද? අයිතිකරුට. ඉතින් මේක හිමිකමට එකතු වෙනවා. එතකොට දෙපැත්තම 25000කින් වැඩි වෙලා සමීකරණය සමතුලිත වෙනවා. ඒක වැදගත් නුක්තයක්. ලාභය කෙලින්ම හිමිකමට බලපානවා. එතකොට අයිතිකරු තමන්ගේ පෞද්ගලික පාවිච්චියට ව්‍යාපාරයෙන් භාණ්ඩ ගත්තම ඩ්‍රොයින්ග්ස්. ඔව්. සඳමිනිගේ උදාහරණේ යා රූ 20000ක භාණ්ඩ ගණ්ඩවා ඒක කොහොමද බලපාන්නේ? ඒක අර ලාභයේද විකුණන එකේ අනිත් පැත්ත වගේ. ව්‍යාපාරයෙන් භාණ්ඩ පිටට යන නිසා භාණ්ඩ තොගය කියන වත්කම 20000කින් අඩු වෙනවා. හරි. වත්කමක් අඩු වුණා. ඒක සලකන්නේ අයිතිකරු තමන්ගේ හිමිකමෙන් කොටසක් ආපහු ගත්තා වගේ. ඒකට කියන්නේ ගැන්සිලි. drawings ගැන්සිලි. ඉතින් අනිත් පැත්තෙන් අයිතිකරුගේ හිමිකමත් 20000කින් අඩු වෙනවා. එතකොට වත්කමුත් අඩු වුණා, හිමිකමුත් අඩු වුණා. ඔව්. දෙපැත්තම එකම ගානකින් අඩු වෙලා සමීකරණේ ආයෙත් සමතුලිත වෙනවා. එතකොට මේ විදිහට හැම ගනුදෙනුවකම වෙන ද්විත්ව බලපෑම හරියට සතහන් කළාම මාසේ අන්තිමට හරි අවුරුද්දේ අන්තිමට හරි ව්‍යාපාරයේ තත්වය පෙන්වන සමීකරණයක් ඉතිරි වෙනවා. සන්දමිනිගේ උදාහරණයේ අවසානයේ මුළු වත්කම් 935000ක් වෙනවා. ඒක හරියටම සමාන වෙනවා එයාගේ හිමිකම 435000 සහ වගකීම් 500000 එකතුවට. ඔව් ඒක තමයි වැදගත්. මේ වගේ සවිස්තරාත්මකව හැම ගනුදෙනුමක්ම සමීකරණයක දාලා පවත්වාගෙන යන එක තමයි පස්සේ කාලෙක ව්‍යාපාරයක මූල්‍ය ප්‍රකාශන. ඒ කියන්නේ ලාභාලාභ ගිණුම, income statement සහ ශේෂ පත්‍රය, balance sheet හදන්න පදනම වෙන්නේ. balance sheet එක. ඔව්. ශේෂපත්‍රය කියන්නේ ඇත්තටම යම් දිනකට අදාළව මේ ගිණුම් කරන සමීකරණය ප්‍රකාශයක් විදියට ඉදිරිපත් කරන එකක්. assets equals equity plus liabilities කියලා පෙන්නන එක තමයි ශේෂපත්‍රයෙන් කරන්නේ. හරි. මූලාශ්‍රය නෙහාරාගේ ව්‍යාපාරය ගැන තවත් ඒ වගේම වගුගත උදාහරණයක් තියෙනවා. ඔව්. තව එකක් තියෙනවා. එතනත් ගනුදෙනු 10ක් පියවරෙන් පියවර සමීකරණයට බලපාන හැටි පෙන්නනවා. අපි දැන් මේ හැම පියවරක්ම කතා කරන්න යන්නේ නැහැ වෙලාවත් එක්ක. නමුත් ඒකත් මේ ක්‍රියාවලිය සහ සමතුලිතතාවය රැකෙන විදිය තහවුරු කරන තවත් සාක්ෂියක් විදිහට ගන්න පුළුවන්. හරියටම. දැන් අපි තව ටිකක් ගැඹුරට ගිහින් බලමු අයිතිකරුවිගේ හිමිකම equity වෙනස් වෙන්න බලපාන ප්‍රධාන සාධක මොනවද කියලා. අපි දැනටමත් උදාහරණවලදී මේව ස්පර්ශ කළා. ලාභය, ගැන්සිලි වගේ දේවල්. ඔව්. මූලාශ්‍රයේ 5.4 කොටසේ මේක පැහැදිලිව වර්ග කරනවා. ප්‍රධාන වශයෙන් ගනුදෙනු වර්ග 4ක් තියෙනවා හිමිකමට කෙලින්ම බලපාන. හරි. මොනවද 4? පළවෙනි එක අයිතිකරුව අමතර ප්‍රාග්ධනයක් ව්‍යාපාරයට යෙදවීම. ඒකනම් පැහැදිලි. ව්‍යාපාරය කරගෙන යන අතරතුර අයිතිකරු තව මුදල් හරි වත්කම් හරි දැම්මොත් ඒකෙන් ව්‍යාපාරයේ සම්පත් වැඩි වෙනවා වගේම අයිතිකරුගේ හිමිකම් කොටසත් වැඩි වෙනවා. ඔව්. ඉක්විටි සංජය වෙනවා. දෙවෙනි එක අපි දැන් කතා කරපු ගැන්සිලි. අයිතිකරු පෞද්ගලික කටයුත්තකට ව්‍යාපාරයෙන් මුදල් හරි භාණ්ඩ හරි ගත්තොත් ඒකෙන් ව්‍යාපාරයේ වත්කම් අඩු වෙනවා වගේම අයිතිකරුගේ හිමිකම් කොටසත් අඩු වෙනවා. ඉක්විටි ඩවුන් වෙනවා. හරි. තුන්වෙනි එක තමයි ආදායම්, ඉන්කම්. ව්‍යාපාරයේ Tamanගේ ප්‍රධාන කටයුත්තෙන් උදාහරණයෙන් භාණ්ඩ විකිණීම, සේවා සැපීම හරි වෙනත් මාර්ගයකින් හර මුදල් උපයනකොට ඒක ලාභයක් විදිහට හිමිකම වැඩි කරනවා. ආදායම් වලින් equity වැඩි වෙනවා. අපි අර භාණ්ඩ විකුණු උදාහරණේ දැක්කේ ඒක. හරියටම. හතරවෙනි එක තමයි වියදම්. expenses. නිසා equity අඩු වෙනවා. හරි. එතකොට මේ සාධක 4 අමතර ප්‍රාග්ධනයේ ප්ලස් ගැන්සිලි මයිනස් ආදායම් ප්ලස් වියදම් මයිනස් කොහොමද කාලයක් තිස්සේ හිමිකමට බලපාන්නේ කියලා බිනුරිගේ ව්‍යාපාරයේ උදාහරණයෙන් මූලාශ්‍රයේ ගණනය කරලා පෙන්නනවා නේද? ඔව්. අවුරුද්දක් ඇතුළත වෙච්ච දේවල් වලින් හිමිකම වෙනස් වෙච්ච හැටි හොයනවා. ඒක කොහොමද කරන්නේ? ඔව් ඒකෙදි කරන්නේ මෙහෙමයි. අවුරුද්දේ මුලදී තිබුණු හිමිකමට ආරම්භක ප්‍රාග්ධනයට අවුරුද්ද තුල අයිතිකරු දාපු අමතර ප්‍රාග්ධනය එකතු කරනවා. හරි. ආරම්භක ප්ලස් අමතර ප්‍රාග්ධනය. ඊට පස්සේ අවුරුද්දේ උපයපු මුළු ආදායම එකතු කරනවා. හරි. ප්ලස් ආදායම්. මේ එකතුවෙන් අවුරුද්දේ දරපු මුළු වියදම් සහ අයිතිකරු ගත්ත ගැන්සිලි තියෙනවනම් අඩු කරනවා. හරි. වියදම් ගැන්සිලි. එතකොට ලැබෙනවා අවුරුද්ද අවසානයේ තියෙන හිමිකම.
බිනුරිගේ සංඛ්‍යාව ගත්තොත් ආරම්භක ප්‍රාග්ධනයේ 357,500යි. අමතර ප්‍රාග්ධනයේ 75,000ක් දාලා. හරි. ආදායම් 254,260ක් උපයලා. ඔව්. එතකොට ඔක්කොම එකතුව 357,500යි + 75,000ක් + 254,261ක් වෙනවා. 588,120ක් වෙනවා. මේකෙන් වියදම් 128,300ක් වඩු කළාම ගැන්සිලි ගැන සඳහනක් නැති නිසා අපි ඒක බිඳුවයි කියමු. හරි. අවසානයේ හිමිකම 559,820ක් වෙනවා. එහෙමයි හොයන්නේ. ඔව්. මේකෙන් පේනවා ව්‍යාපාරයේ ලාභය, ආදායම් වියදම් සහ අයිතිකරුගේ දායකත්වය අමතර ප්‍රාග්ධනයේ ගැන්සිලි කොහොමද හිමිකම වර්ධනය කරන්න කියලා. ඒක හරියම පැහැදිලි. අපේ මූලාශ්‍රයේ තවත් රසවත් පැත්තක් ගැනත් කෙටින් කතා කරනව නේද? ඒ තමයි සමහර වෙලාවට අපිට ගිණුම් කරන සමීකරණයේ වෙලා තියෙන වෙනස්කම් දිහා බලලා ඒකට හේතුණු මුල් ගනුදෙනුව මොකද්ද කියලා අනුමාන කරන්න වෙන එක. ඔව් ඔව්. ඒක හරියට රහස් පරීක්ෂක වැඩක් වගේ නේද? පස්සට හිතනවා වගේ. ඒක හොඳ උපමාවක්. ඒකට ප්‍රතිලෝම චින්තනය කියන්නත් පුළුවන්. ආලෝකගේ ව්‍යාපාරයේ උදාහරණයක් මූලාශ්‍රයේ තියෙනවා. එතනදි කරන්නේ සමීකරණයේ අංගවල වත්කම්, වගකීම්, හිමිකම් වෙච්ච වෙනස්කම් විතරක් දීලා ඒ වෙනස්කම් වලට හේතු වෙන්න ඇති ගනුදෙනු මොනවද කියලා හඳුනා ගන්න කියනවා. ඒක චැලෙන්ජ් එකක් වගේ. උදාහරණයක් විදියට එක තැනක කියනවා මුදල් අඩු වෙලා ඒකම බැංකු ණය කියන වගකීමත් අඩු වෙලා හිමිකමත් පොඩ්ඩක් අඩු වෙලා. එතන මොකක්ද වෙන්නේ නැත්තේ? ඒකෙන් අපිට අනුමාන කරන්න පුළුවන් බොහෝ විට බැංකු ණය වාරිකයක් ගෙවලා තියෙනවා. ඒ වාරිකයට පොලියකුත් ඇතුළත් වෙලා ඇති කියලා. පොලියක්. ඔව්. මොකද ණය මුදලින් කොටසක් ගෙවනකොට වගකීම බැංකු ණය අඩු වෙනවා. හරි. මුදල් ගෙවන නිසා වත්කමක් මුදල් අඩු වෙනවා. ඔව්. ගෙවපු පොලිය කියන්නේ ව්‍යාපාරයට වියදමක් නිසා ඒක හිමිකමිනුත් අඩු වෙනවා. අර අපි කතා කරපු වියදම් නිසා හිමිකම අඩු වෙන කතාව. ඒකයි හිමිකමත් අඩු වෙලා තියෙන්නේ. අන්න එහෙමයි. ඒ වෙනස්කම් තුනම එක ගනුදෙනුවකින් වෙන්න පුරුවන්. හරිම රසවත්. තව තැනක කියනවා භාණ්ඩ තොගේ අඩු වෙලා ඒ වෙනුවට ණය ගතියෙන් ඒ කියන්නේ අපිට සල්ලි දෙන්න අය වැඩි වෙලා හිමිකමත් වැඩි වෙලා. ඒකෙන් පෑදිලිවම පේන්නේ ණයට භාණ්ඩ විකිණීමක් ක්‍රෙඩිට් සේල් වෙලා තියෙනවා. ඒකට ලාභයක් ඇතුව. ලාභයක් ඇතුව. ඔව් මොකද තොගේ කියන වත්කම අඩු වෙලා. හරි. ණය ගතියෙන් කියන වත්කම වැඩි වෙලා. හරි. විකුණපු භාණ්ඩවල වටිනාකමට වඩා වැඩි ගාණකට විකුණකු නිසා ලැබුණු ලාභය හිමිකම වැඩි කරලා. එහෙමයි ඒකත් ගැලපෙන්නේ. ඔව් මේ විදිහට සමීකරණයේ වෙනස්කම් විශ්ලේෂණය කරලා මුල් ගනුදෙනු හඳුනා ගන්න පුළුවන්. මේක ගිණුම්කරණයේදී වැරදි හොයන්නත් මූල්‍ය විශ්ලේෂණයේදීත් පාවිච්චි වෙන ක්‍රමයක්. හරිම ප්‍රයෝජනවත්. මූලාශ්‍රය අවසානයේ තිසුරි ජීවන්ත ජයන්ත සහ ක්‍රියාකාරකම බිඳුව 4 කියලා තවත් ක්‍රියාකාරකම් ඒ කියන්නේ අභ්‍යාස කිපෙකුත් දීලා තිනෝ නේද? ඔව් අභ්‍යාස තියෙනවා. මේවා අපි දැන් මේ කබා කරපු සංකල්ප ටික ප්‍රායෝගිකව යොදවලා බලන්න තමන්ගේ අවබෝධය තවදුරටත් තහවුරු කරගන්න උනන්දුවක් දක්වන අයට බොහොම ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා. අනිවාර්යෙන්ම ප්‍රැක්ටිස් කරන්න හොඳයි. අපි ඒව මෙතන විසඳන්න යන්නේ නැහැ. නමුත් ඒවයේ පැවැත්ම ගැන දැනුවත් කිරීමක් විතරයි කරන්නේ. එහෙමනම් අපි අද කරපු මේ විමර්ශනය සාරාංශ කළොත් ගිණුම් කරන සමීකරණය වත්කම් x සමානයි හිමිකම් + වගකීම් කියන්නේ ව්‍යාපාරයක මූල්‍ය තත්වය එන මෙහි සම්පත් සහ එම සම්පත් සඳහා ඇති හිමිකම් පෙන්වන මූලිකම රාමුව. මූලිකම රාමුව. ඔව්. ඒක හුදු ගණිත සූත්‍රයක්ම නෙවෙයි ව්‍යාපාරයක සිදුවන සෑම ආර්ථික සිදුවීමක්ම හැම ගනුදෙනුවක්ම තාර්කිකව සටහන් කර සියල්ල සමතුලිතව පවතින බව තහවුරු කරන පද්ධතියක්. ඒ වගේම අපි දැක්කා මේ සමතුලිතතාවය කොහොමද හැම ගනුදෙනුවකදීම ආරක්ෂා වෙන්නේ කියලා. එක දෙයක් වෙනස් වෙනකොට ඒකට අනුරූපව තව දෙයක් වෙනස් වෙලා අර තරාදිය වගේ හැම වෙලෙම සමබරව තියෙනවා. හරිතම. මේක තේරුම් ගත්තම ව්‍යාපාරිකයේ මූල්‍ය වාර්තා කියවන එකයි ව්යාපාරිකයේ සැබෑ මූල්‍ය සෞඛ්‍යය තක්සේරු කරන එකයි ගොඩක් පහසු වෙනව නේද? ඇත්තෙන්ම. ව්‍යාපාරයක පැවැත්ම, වර්ධනයේ ලාභදායීත්වය වගේ දේවල් ගැන තීරණ ගන්නකොට ආයෝජකයෙක් හෝ ණය දෙන්නෙක් ව්‍යාපාරයක් දිහා බලනකොට මේ මූලික සමීකරණේ නිරූපණය වෙන ශේෂපත්‍රයේ තොරතුරු අත්‍යවශ්‍යයි. ඒ නිසා මේ සංකල්පය ගැන පැහැදිලි අවබෝධයක් තිබීම ව්‍යාපාර කරන අයට වගේම ව්‍යාපාර ගැන ඉගෙන ගන්න අයටත් ඉතාම වැදගත්. හරිම වැදගත්. අවසාන වශයෙන් අපේ සවන් දෙන අයට පොඩ්ඩක් හිතන්න දෙයක් ඉතුරු කරලා යන්නම්. අපි මේ කතා කළේ ලාභය අපේක්ෂාවෙන් ව්‍යාපාර කරන ආයතන ගැන නේද? profit making entities. ඒවයේ හිමිකම කෙනකොට සායිතිකරුවන්ට අයිති. හැබැයි හිතන්න ලාභ නොලබන සංවිධානයක් ගැන. පුණ්‍ය ආයතනයක්, සමාජ සේවා සංවිධානයක් වගේ
non profit organization එකක්. ඒ වගේ ආයතනවල සාම්ප්‍රදායික ආර්ථයන් අයිතිකරුවන් නැහැනේ ලාභයක් බලාපොරොත්තු වෙන්නේ. නෑ. ඕන කෙනෙක් නෑ equity claim කරන්න. එතකොට ඒ වගේ සංවිධානයක ගිණුම් කරන සමීකරණයේ වත්කම equal to plus වගකීම් කියන තැන අර හිමිකම් කොටස ඒ කියන්නේ equity වෙනුවට එන කොටස නිරූපණය වෙන්නේ කොහොමද? ඒක සාමාන්‍ය ව්‍යාපාරයකට වඩා වෙනස් වෙන්න පුළුවන් කොහොමද? ඒක හොඳ ප්‍රශ්නයක්. හිතන්න වටිනවා සමහර විට සුද්ධවත්කම් net assets වගේ වචනයක් පාවිච්චි වුණා වෙන්න පුළුවන්. ඒ ගැන පොඩ්ඩක් හිතලා බලන්න. අදට අපි මෙතන නවතිනවා. නැවත හමු වෙමු. සුබ දවසක්.